සුබ දවසක් හැමෝටම. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ සුගර් සිරප් දාලා හදන රසම රස පුඩින් එකක්. අමුද්‍රව්‍ය 3කින් වැඩි වියදම් නැතුව හදාගන්න පුළුවන් ලේසි රෙසිපි එකක්. ඔයාලත් මේක try කරලා බලන්න. මේ පුඩින් එක හදාගන්න අපිට ඕන කරනවා බිත්තර 3, කිරි මිලිලීටර් 250. මම අරන් තින්නේ පිටිකිරි, රෝස් සිරප්, ඒ කියන්නේ සුගර් සිරප් මිලිලීටර් 100ක්. ඉස්සෙල්ලාම භාජනයකට බිත්තර 3 දාලා මේ විදිහට ගෑරිප්පුවකින් හොඳින් ගසා ගන්න ඕනේ. මේ විදිහට බිත්තර ටික ලා පාට වුණාම අපේ කිරි ටික දෙපාරකට වගේ එකතු කරගන්නවා. කිරි ටික දාලා බිත්තරත් එක්ක හොඳින් කලවම් කරගන්න. කිරි ටික බිත්තර එක්ක හොඳින් කලවම් වුණාට පස්සේ සුගර් සිරප් ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මේ විදිහට අපි හදාගත්තු පුඩින් මිශ්‍රණය බටර් ගාගත්තු ට්‍රේ එකකට පෙරා ගන්න ඕනේ. මේ විදිහට පෙරාගෙන අපි මේක උඩින් ෆොයිල් කොලයකින් හරි ලන්ච් ෂීට් එකකින් හරි වහ ගන්න ඕනේ. වහගෙන මේක විනාඩි 30ක් ස්ටීම් කරගන්න ඕනේ. ස්ටීම් කරගත්තු පුඩින් එක තමයි මේ තියෙන්නේ. දැන් මේක අපි හොඳටම නිවෙනකන් තියලා අපි ෆ්‍රිජ් එකේ දාගන්නවා. ෆ්‍රිජ් එකේ දාගෙන ඉවර වෙලා තමයි මේක අනිත් පැත්ත හරවගන්නේ. මේ තියෙන අපි ෆ්‍රිජ් එකෙන් ගත්ත පුඩින් එක මේ විදිහට පිහියකින් පොඩ්ඩක් වටේ බුරුල් කරගෙන පිඟානක් මේ පැත්තට තියලා අනිත් පැත්ත හැරෙවුවාම මේ පුඩින් එක අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. ඔයාලා ගෙදර උපන්දින පාටියක්, උත්සවයක් මොනවා හරි තියෙනකොට වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් නැතුව ඉක්මනට රසට හදා ගන්න පුළුවන් පුඩින් එකක් තමයි මේක. ඔයාලත් හදලා බලන්න, මේක ගොඩක් රසයි. හදා ගන්න හරිම ලේසියි. අමුද්‍රව්‍ය 3යි ඕන කරන්නේ. මම මේ විදිහට ස්ප්‍රිකල් ටිකක් උඩින් දාලා මේක ලස්සන කරගත්තා. අදත් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ රස වීඩියෝ තවත් බලන්න පුළුවන්. සුබ දවසක්.